ඔව් අපි ලියන්න හදපු දේ යක්ෂයාගේ බලයගෙන මගේ දුරකථනයෙන් ඒක ඇද ඉවතට දැම්මා. පූජකයා බෝ පාපයට ළඟයි. ඉතිරි කොටස එතන සිට පූජකයා බොහෝ පාපයට ළඟ වෙන්න හේතුව පූජකයා කරන දේ පූජකයාවත් නොදන්න නිසා. මේ ජීවමාන මුළු පැවැත්ම විනාශ කරන පිණිස පුද පූජා කිරීම පූජකයාගේ ක්‍රියාව නම් පූජකයා කරන්නේ තමාගේ විනාශය තමා විසින්ම කරගෙන මේ මුළු ජීවමාන පැවැත්මත් විනාශ කිරීමට අන් අයට මාර්ග පෙන්වීම. ඇයි උඹලාට රැවටීමේ වැටුණා කියන එකවත් ලියා තබා තිබෙනවා තේරුම් නැද්ද? උඹලා ඉපදිලා වැටුනේ වැරදි මග පූජකයාගේ මග කියන එකවත් ලියා තබා තිබෙන දේ කියවා තේරුම් ගන්නට ඔළුවක් තිබ්බේ නැද්ද? උඹලා වැටුනේ වැරදි මාර්ගයේ වැරදි ක්‍රියා අතරේ වැරදි සිතිවිලි අතරේ වැරදි උවමනාවන් ආශාවන් අතරේ කියන එකවත් උඹලාට ලියා තබා තිබෙනවා ලිය කියවිලි අතරේ කියවා තේරුම් ගන්න බැරි වුණාද? ක්‍රිස්තුස් කෙනෙක් පොළොවට ආවේ මිනිස්යාට නොතේරෙන නිසා පහදා දෙන්න කියලාවත් තේරුම් ගත්තේ නැද්ද? උඹලා පහදා දෙන්න ආවා වූ තැනැත්තා මරාගෙන කෑවේ උඹලාගේ විසින්ම උඹලාගේ දරුවෝ මරාගෙන කෑම කියන එකවත් තේරුම් ගත්තේ නැද්ද? අදත් මම උඹලාට මෙසේ ඇවිදින් කියන කල උඹලාගේ උඩඟු සිත ඇතිව උඹලාගේ දැන උගත් බුද්ධිය ඇතිව පොතේ පතේ ඇති දේ තමාගේ හිසේ දමාගෙන මලවුන්ට ගියා වූ දේවල් තමාගේ ඔළුවේ තියාගෙන මා සමග සටන් කරන්නේ කුමන ඊළඟ යුද්ධයට පය තියන්නද? උඹලා මා සමග හැප්පුණොත් වෙන්නේ උඹලා සියල්ලන්ටම විනාශ වෙන්න. මක්නිසාද පෙර මා මැරුණේ නැවත මා නැකිට්ටේය. මලවුන්ගෙන් නැකිට්ටේ ඒකුට අත ගැසුවොත් ඌ මරණයේ ක්‍රියාව උඹලාට දෙන්නේ නැද්ද? ඇයි උඹලාට ක්‍රිස්තුස් කියන එකවත් තේරුණේ නැද්ද? ක්‍රිස්තුස් කියන්නේ මරණයට අධිපතියා කියන එක අවබෝධ කරගත්තේ නැතිද? දෙවියන් වහන්සේ තමාගේ ඒකජාතක පුත්‍රයා මේ පොළවේ දූවිලි අතරින් ගත්තේ ස්ත්‍රියෙකුගේ පවිත්‍ර කුස තුලය. උඹලාට ස්ත්‍රියගේ තිබෙන්නා වූ පවිත්‍රකමවත් ලියා තේරුම් කර දෙන්න බැරි කොට දෙවියන් වහන්සේගේ ලිය කියවිලි පවා ලැජ්ජාවට පත් කරන්නා වූ සියලු පූජකයෝ අනුව සියලු මිනිසයෝ ගොස් අද කරගෙන තිබෙන්නේ දෙවියන් වහන්සේගේ විනාශය. ඒ උපදින සියල්ලන්ගේම විනාශය කිරීමට යක්ෂයාට උඹලා බලය දීම. උඹලා පොළවේ තවත් කරගෙන යන්නේ විනාශය නම් මා නුඹලාට විපාක දෙනු ඇත. වැළපෙන්ට දොඩවන්ට නොවේ උඹලාගේ සතුට සම්පූර්ණ කරගනිල්ලා ඉල්ලන එක මම අහසින් පොළවෙන් සුළඟෙන් ජලයෙන් ආලෝකයේ බලයෙන් මාගේ මුළු බලයෙන් මා නුඹලාට දෙනු ඇත. උඹලා සිතන්නේ උඹලා උසස් උතුම් යයි කියාගෙන උඹලාට මරණය ඇති බව උඹලාට සිහි නැත. තමාගේ හුස්මවත් තමාට කොතනින් ලැබුණේද නොදන්නේ නම් උඹලා මා සමග කුමන සටනේ යෙදෙන්නද? හැපිලා බලපල්ලා ඉදිරියේ සිදුවන්නේ කුමක්ද යන්න. සදාකාල ගිනි විලට දමන්ට ඕන වුන් සියල්ලෝම මම තෝරා පත් කරගෙන මේ වනතුරුත් ඉවරව ඇත. ඇත්තේ උඹලා ගිනි විලට දැමීමට පමණය. ජීවමාන දෙවියන් වහන්සේ මම මා සමග යමෙක් හැප්පුණොත් ඔහුට කිසි කලකත් මේ ජීවමාන පැවැත්ම තුළ කිසිත් නැත.